කෙනෙකුට දැන් මම කියන්නේ ඕනම පක්ෂයක උඩම තනතුරට වෙනකන්. يعني Taman දක්ෂ නම් යන්න තරම් ඕනම පක්ෂයක ඉඩ තියෙනවා. හයිලයිට් වෙන්නේ කොහොමද කියන එක තීරණය කරන්න තියෙන Tamanට. ඒ කියන්නේ මෙහෙමයි අර බොල්ෂෙවික් ආම් එකක් තියෙන JVP එකක් වගේ එකක තැනක නෙවෙයි. එහෙම නොවන තැනක ඒවත් නෑ. මේකෙන් යන්න බැලුවොත් අරකෙත් එහෙම මොකුත් නෑනේ. අනිත් එකෙත් අනිත් ඒවාත් ඉතින් NBB එකේද? SJB එකෙත් නෑ මං කියන්නේ ඔපචුනිටි එකද? නෑ මං කියන්නේ දැන් හොඳම උදාහරණය අරයා. අර මේ මම මෙතනට එනවා නෙවෙයි. දැන් කවුද එක පැත්තකින් පුත්තලම් පැත්තෙන් එන කවුද මෙයා? කවුද? පුත්තලමෙන් මේ චිත්‍රාල්. හරි වෙන්න පුළුවන්. කියන්නේ ළඟ නගින්නේ. ළඟ ලැඩ එකක් නගිනවා. ඊට පස්සේ උදාහරණයක් මම කියන්නේ SJB එක පැත්තෙන් එහෙම chance එකක් තියෙනවා. අනිත් එක්කෙනා අර කවුද? සර් කෙනෙක් ගම්පයි. පොර කැමති නේද? ප්‍රසාද්. anyway මං කියන්නේ ඒ මෙතන ඒ වගේ වැකියුම් තියෙනවා. ඔව් වැකියුම් තියෙනවා. ඒ වුණාට තාම මම හිතන්නේ ලංකාවේ දේශපාලනයේ තියෙන සාම්ප්‍රදායික තැන් එක්ක සහ දේශපාලනයේ උඩ අරක්ගෙන ඉන්න සමහර තැන් ඒක හරි. ඒගොල්ලෝගේ ගමන සීමා කරන්නත් ඊටාම ඉක්මනින් ඒ නගින විදියට පුළුවන්. ඒ ඉතින් තමන්ගේ බෑක් බෝඩ් එක තමයි දැන් මම කියන්නේ ඒත් පුළුවන් කියලා. උනන්දුව තියෙනවා නම් කැමැත්ත තියෙනවා නම් කමිට්මන්ට් එක තියෙනවා නම් බැරි නෑ වගේ එකක් තියෙනවා.